කොහොමද ඉතින් ඔයාලට අද එනවද මාත් එක්ක CIB ඇක්සසරිස් එකට යන්න? මම ඉන්නේ මහරගම. ඉතින් මෙන්න මේ මහරගම පුරවරය. එහෙම නැත්නම් සේද නගරය කියලා කියන්නේ ඇඳුම් සහ රෙදි පුරවරයක්. ඉතින් අපි අද බලමු මෙන්න මේ CIB එකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් මුලින්ම මම ගියේ පහළ තට්ටුවට. මේකේ පහළට යනකොටම දකුණු අත පැත්තේ තියෙනවා ස්ටිප්. ඉතින් මට දැන් ක්ලාසස් වලට ඕන නිසා මම ස්ටිප් ගන්න ගියා පහළ. මෙතන පොඩි පැහැදිලි කිරීමක් තියෙනවා. ඔයාලට ස්ටිප් වර්ග ගැන සහ මිල ගණන් පිළිබඳ ඒ වගේම මේ වගේ මාක පේපර් එක ගැන නූල් වර්ග මේ ඔක්කොම පහළ තමයි තියෙන්නේ. දැන් මම උඩට චුට්ටක් යනවා. පහළත් ගොඩාක් තියෙනවා බලන්න. උඩ තමයි මම ආසම තැන. ඉතින් අපි බලමු උඩ තට්ටුවේ මොනවද තියෙන්නේ කියලා. මේකට ගියාම ඔන්න දකුණට හැරුණාම තියෙනවා නොඑක් විදිහේ ස්ටිකර්ස්, එතකොට DTF ස්ටිකර්ස්, ඒ වගේම බෑග්ස් කරන අයට හැන්ඩල්ස්, ඒවට අල්ලගන්න සිප, අපේ ඇඳුම් වලට අල්ලගන්න සිප, විවිධාකාර සිප. ඉතින් මේ ඔයාලා දකින්නේ පොඩි ළමයින්ගේ ඇඳුම් වලට අල්ලගන්න පුළුවන් වෙනම ඇප්ලික් මෝස්තරයෙන් කරලා තියෙන ස්ටිකර්ස් වර්ග. මේවා අපිට අලවගෙන සහ ඇඳුමට තියලා මහ ගන්න පුළුවන්. එතකොට මේවා ලොකු ගණන් වෙන්නේ නැහැ. එකක් රුපියල් 20 සිට ඉහළට වගේ තමයි තියෙන්නේ. ඉතින් එතකොට මේ වගේ බල්ක් එකක් විදියට ගන්න ඔයාලට පුළුවන්. එකක් විදිහට ගන්න පුළුවන්. ඒකේ වෙනසක් නැහැ. මෙන්න මේ විදිහට ගොඩාක් කලෙක්ෂන්ස් තියෙනවා. වෙනම අකුරු තියෙනවා. එතකොට ඊට අමතරව නර්සරි බබාලට වගේ ඇඳුම් කරනවා නම් එයාලගේ නම ගහන්න වෙනම ස්ටිකර්ස් තියෙනවා. ඔයාලට මේ විදිහට නොයෙකුත් වර්ණ වලින් නොයෙකුත් වර්ග වලින් මෙතන මිලදී ගන්න පුළුවන්. මේ තියෙන්නේ බෑග්ස් වලට අවශ්‍ය දේවල්, හැන්ඩල්ස්, එතකොට බීඩ්ස් වර්ග, පාට පාටින් ගන්න තියෙනවා. මේ තියෙන්නේ තව පැත්තක්. බලන්න සිපර් ලෝකයක්. ඉන්විසිබල්, ඩබල් සිපර්, නෝමල් සිපර් අවශ්‍ය ඕනම පාටකින් ඔයාලට ගන්න පුළුවන්. හරිම සුහදශීලී කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඒ වගේම අපිට එකක් වුණත් ගන්න පුළුවන්. දැන් සමහර තැන් වලට ගියාම තොග විදියට විතරයි ගන්න පුළුවන්. මෙතන එහෙම නැහැ. අපිට එකක් දෙකක් වුණත් අපිට අවශ්‍ය විදියට ගන්න පුළුවන්. මේ තියෙන සිපර් හෙඩ්ස්, එතකොට බෑග්ස් මහන අයට හරිම වටින දේවල් තියෙනවා. හරිම ආස හිතන දේවල් තියෙනවා. මොකද ගොඩක් තෝරගන්න පුළුවන්. තෝරගන්න අවස්ථාවන් දීලා තියෙනවා. එතකොට මේ තියෙන්නේ බකල්ස් තියෙන පැත්ත. මෙතන වෙනම ඇක්සසරීස් තියෙනවා. එතකොට ඔයාලගේ බ්ලවුස් එකක වුණත් එහෙම නැත්නම් ඔයාලා වෙනම ජුවලරීස් නිෂ්පාදනය කරනවා නම් ජුවලරීස් වෙනම හදා ගන්නවා නම් මෙන්න මේ වගේ දේවල් තියෙනවා. පොඩි මුදලයි වෙන්න එකක් සාමාන්‍ය රුපියල් 20 වගේ 20 25 30 ඒ වගේ. මේ තියෙන DTF ස්ටිකර්ස් මේ දවස්වල ඉතා ජනප්‍රියයි. එතකොට මුතු කුඩ හදා ගන්න ඒ වගේ වෙනම පැත්තක් තියෙනවා. වෙනම ඒ ඇක්සසරීස් මේ තියෙන්නේ අර ඇප්ලික් මෝස්තරේ කරන ඒවා වෙනම ඩිස්ප්ලේ දාලා තියෙන ඒවා. එතකොට මම හැමදාම ගියොත් මෙන්න මේ වගේ ගොඩාරියක් අරගෙන තමයි එන්නේ. ස්ටිකර්ස් ගත්තා. එතකොට බොත්තම් වලට වෙනමම පැත්තක් තියෙනවා. මේ තියෙන්නේ මල් කොණ්ඩකටු හදන බෑන්ඩ්ස් හදන අයට ගොඩක් වටිනවා මෙන්න මේවා. එතකොට මේක එක මල් වර්ග ඇඳුම් මෝස්තර වලට දාගන්න පුළුවන්. එතකොට මේ තියෙන රිබන් වර්ග, මේ තියෙන බීඩ්ස් වර්ග, එක එක ඇට වර්ග, මාලා හදන්න, එතකොට ජුවලරීස් හදන්න, බෑග්ස් වලට දාගන්න ඒ වගේ. මේවත් පාට පාටින් ගන්න තියෙනවා. එතකොට පොඩි ළමයින්ට අවශ්‍යතාවයන්ට සහ ලොකු අයගේ අවශ්‍යතාවයන් පරිදි කියලා ඔයාලට වෙන් කරගෙන මෝස්තරේ හැටියට ගන්න පුළුවන්. මේ තියෙන රේන්ද, සුදු රේන්ද සහ පාට රේන්ද වෙන වෙනම තියෙන ලොකු කලෙක්ෂන් එකක්. ඒ වගේ මිල ගණන් පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා. එතකොට මේ තියෙන බ්‍රයිඩල් කරන අයට, පාටි ෆ්‍රොක්ස් කරන අයට වෙනම රේන්ද, මේ චූටි බබාලගේ ඇඳුම් වලට දාගන්න පුළුවන් රේන්ද වෙනම තියෙනවා පාට පාටින් බලන්න. වෙනම යාර වශයෙන් ගන්නත් පුළුවන්, රීල් වශයෙන් ගන්නත් පුළුවන්. මේ තියෙන චූටි මල් පාටි වෙයා එකක් එහෙම කරනවා නම් මේ වගේ චූටි මල් ගොඩක් අරගෙන අපිට එකතු කරලා කරගන්න පුළුවන්.
මේ තියෙන පයිපින් බෑන්ඩ්ස් වලට ගන්න පයිපින් එක. ඒවත් පාට පාටින් තියෙනවා. ඊට අමතරව මේකේ කෝඩ් පයිපින් එකක් තියෙනවා. ඒවත් මම ගත්තා ගොඩක්. රේන්ද තියෙනවා, චේන් වර්ග තියෙනවා, මේ වගේ බටන්ස් තියෙනවා. විවිධාකාර, ඒ කියන්නේ කියලා නිම කරන්න බෑ. ඇත්තටම ගියොතින් දවසක් විතරම යනවා මේ තියෙන ඒවා බලලා හරියන ටික සිලෙක්ට් කරගෙන අරගෙන එන්න. මේ තියෙන වලට බෙල්ට් එහෙම හදා ගන්න පුළුවන් ඇක්සසරීස්. මේ රිබන්, මේ මල් වැල් තියෙනවා. මල් විදිහට හදා ගන්න පුළුවන්. වලට කපලා අලව ගන්න පුළුවන්. එම්බ්‍රොයිඩරි ඒවා තියෙනවා. වෙනම කොටන් වූල් තියෙනවා. එතකොට ඒ වගේ රේන්ද, මේ විවිධාකාර මේ තියෙන චේන් වර්ග බෙල්ට් එකකට වගේ දා ගන්න පුළුවන්. ඇඳුම් වලට වෙනම අල්ලගන්න. මේ තියෙන මේ පැත්තේ තියෙන්නේ බොත්තම්, මේ සයිඩ් එකම බටන්ස් තියෙන්නේ. මෙතන විවිධ සාරි වලට දාගන්න පුළුවන් බෝඩර්ස් තියෙනවා. එතකොට පහළ නම් ගොඩාරියක් ඔයාලට බලන දේවල් තව තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මම අරගෙන ආව ටිකක්. මේ වගේ ළමයි ඇඳුම් වලට අපිට අල්ලගන්න පුළුවන් ස්ටිකර්ස් ටිකක් අරගෙන ආවා. මේවා ඇප්ලික් මෝස්තර. මේවා අලවගෙන ඊට පස්සේ අපිට වටේට මහ ගන්නත් ඕනේ. මේ තියෙන්නේ පොඩි DTF ස්ටිකර්ස්. මේක ස්ටිප් එකේ අලවලා තියෙන ස්ටිකර් එක. ඒක නම් අලවන්න හරිම ලේසියි ඇඳුමකට. ඊට අමතරව මෙන්න මේ වගේ ලස්සන බොත්තම් තියෙනවා. අපිට කොණ්ඩකට හදා ගන්න පුළුවන්, ඇඳුමකට අල්ලන්න පුළුවන්. ඒ විදිහට මේ තියෙන්නේ ප්‍රයිස් ටැග් තියෙනවා. වෙනම සයිස් ටැග් වෙනම තියෙනවා. මෙතෙන් තව චූටි ඒවා ස්ටිකර්ස් වගේ. ඇති මේ තියෙන්නේ අර මම කිව්වේ නර්සරි බබාලගේ ඇඳුම් වලට නම ගහන්න පුළුවන් ඒවා. මේ තියෙන්නේ බකල්ස්. එතකොට තව ගොඩක් තියෙනවා මේ වගේ බීරලු රේන්ද, නෝමල් රේන්ද, තව රිබන්, ඒ වගේ ගොඩක් ಜಾති අරගෙන ආවා. ඊට අමතරව සිපර්, මේ වගේ සිපර් ලොට් එකක් අරගත්තා. තව පයිපින් බෑන්ඩ් අරගත්තා. කෝඩ් පයිපින් එක මේ තියෙන මේ ගෝල්ඩ් කලර් කෝඩ් එක, කෝඩ් පයිපින් එක. මේවා අපිට කෝසෙට් එකට එහෙම හරි වැදගත් වෙනවා. සාරි ජැකට් වලට වැදගත් වෙනවා. පාටි වෙයර්ස් වලට වැදගත් වෙනවා. එහෙනම් ඉතින් ආයෙත් දවසක හම්බ වෙමු.